ඔබට පේනවා ඇති පේනවනම් නූතන යුගී ඉංග්‍රීසි අක්ෂර එහෙමත් අපේ මානවයෝ ඇවිල්ලා මේවා සටහන් කරලා ගිහිල්ලා තියෙනවා. වසම්මලේ චිත්‍රලෙන් අභියස තියෙන මේ තවත් ගල්ලෙනක් මේකේ මේ ඇත්තට මේ පස් වලින් ගොඩ වෙලා දැන් වැහිලා තියෙන්නේ මේ චිත්‍රලෙනේ එහා පැත්තේ පතුලේ තමයි චිත්‍ර ටික තියෙන්නේ. පණ්ඩුකාභය කුමාරයා හිටපු කාශ්‍යප කුමාරයා හිටපු වසම්මලේ චිත්‍රලෙන් හොයාගෙන යන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපිව බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නොටිෆිකේෂන් එකක් එනවා. ඒ නිසා බෙල් අයිකන් එක හැමතිස්සෙම ක්ලික් කරලා තියාගන්න. අද අපි ආවේ ලංකා ඉතිහාසයේ අවුරුදු 2500ක් වගේ පැරණි ඉසව්වක් හොයාගෙන. මේ අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේ රඹෑව කියන ගමේ වසම්මලේ චිත්‍රලෙන් හොයාගෙන තමයි අපි යන්නේ. පණ්ඩුකාභය රජතුමාගේ කාලය දක්වාම මේ චිත්‍රලෙන් ඈත අතීතයට විහිදෙනවයි කියලයි සඳහන් වෙන්නේ. හැබැයි චිත්‍ර නම් ඇඳලා තියෙනවා කියලා කියන්නේ මහනුවර යුගයේ. නමුත් ඒ චිත්‍රලෙන ඒ චිත්‍ර ඇඳපු ලෙන පණ්ඩුකාභය කුමාරයා පොඩි පණ්ඩුකාභය කුමාරයා සැඟවී සිටපු කාලය දක්වාම විහිදෙනවා කියලයි කියන්නේ. ගිහිල්ලා බලමු ඉස්සරහට. කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. ඔබ දන්නවනේ පණ්ඩුකාභය කුමාරයා උන්මාද චිත්‍රගේ පුතා මාමල පස්සෙන් එලෝගෙන ඉඳ හැංගුණා. ඒ ගවපට්ටිය අයින දිගේ වැට අයින දිගේ තියෙන පාරෙන් පහසුවෙන්ම ඔබට යන්න පුළුවන්. ඉස්සර ඉතින් පණ්ඩුකාභය කුමාරයා දොරමඩලාවේ වාසය කරන කාලේ මේ හැම තැනම දුව ඇවිද යන්න ඇති. අපි මේ යන්නේ එයා හිටපු එයා läගපු තැන් හොයාගෙන. චිත්‍රලෙන් බලන්න අපි මේ තරමක් වර්ෂා කාලයේ කාපු හින්දා පොඩි අපහසුවක් තියෙනවා පාරේ. මේ ගවයන් එහෙම ගිහිල්ලා පොඩක් පාර මඩ වෙලා තියෙන්නේ. මෙන්න මේ ස්ථානයේදී අපි දකිනවා ගල් පර්වතයක්. බොහෝ විට මේක වෙන්නට ඇති ඔය කියන වසම්මලේ ගල්ලෙන. බලමු පොඩ්ඩක් ගිහිල්ලා. සුන්දර දෙයක් ඔබට පේනවා ඇති මේ පැත්තෙන් අර පේන්නේ මිහින්තලේ උඩ චෛත්‍යය. ඒකට මේ ශේෂ කඳු තනින් තන තියෙනවා. මේකට එහා පැත්තේ තියෙන දොරමඩලාව ඔබ අහලා ඇති පණ්ඩුකාභය කුමාරයා කුඩා කල පණ්ඩුල බ්‍රාහ්මණයා විසින් හංගලා තියෙන ගම දොරමඩලාව. ඉතින් බලමු මේකේ ඒ ගල්ලෙන හොයාගන්න පුළුවන්ද කියලා අපිට. ලස්සන පුකුණකුත් තියෙනවා. මෙතනින් එහා පැත්තේ ඇත්තටම අපි මේ ඉන්නේ ඇත්තටම රජරට විශ්වවිද්‍යාලයේ පිටුපස තියෙන ඒ වන රොදේ. ආවොත් ඔබත් යම් දවසක එන්න මේ ස්ථානෙට. සුන්දර ස්ථානයක්. බොහෝ විට මීටර් 50ක් විතර උස වෙච්ච මේ වසම්මලේ ගල් පර්වතයේ උඩට තමයි අපි මේ නගමින් සිටින්නේ. ඔබට පේනවා ඇති හාත්පස දර්ශනයන්. වසම්මලේ චිත්‍රලෙන මෙන්න මෙතන තමයි. ලස්සන පොකුණකුත් තියෙනවා පල්ලෙහා. පුරාවිද්‍යා විස්තර දැක්වෙන පුවරුව සහ බොහොම සුන්දර පරිසරයක්. අපි ආවේ අන්න අර පැත්තේ ඉඳන් කැලෙන් ඇවිල්ලා අර එහා පැත්තේ අන්තයෙන් තමයි අපි ගොඩ වුණේ මේ ගල් පර්වතයට. මේ වසම්මලේ ගල්ලෙන කියලා කියන්නේ ඇත්තට මෙතනින් එහා මම ඔබට කිව්වනේ දොරමඩලාව කියලා. ඉතින් මේ දොරමඩලාවේ සංගවලා තියෙනකොට මේ පණ්ඩුල බ්‍රාහ්මණයා ඇතුළු පිරිස අපේ පණ්ඩුකාභය කුමාරයාව එතුමා මේ ස්ථානයට ඇවිල්ලා සැඟවිලා හිටියා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉතින් ජනප්‍රවාද අපිට බැහැර කරන්නම බෑ. මොකද පොත්වල ලියවෙච්ච නැති බොහෝ කතන්දර ප්‍රමාණයක් ජනප්‍රවාදවල තියෙනවා. මේ බලන්න දැන් මෙතන තියෙන අනිත් විශේෂත්වය තමයි පළවෙනි කාශ්‍යප රජතුමා. ඒ කියන්නේ ධාතුසේන රජතුමාගේ පුත්‍රයා. ධාතුසේන රජතුමාගේ පුත්‍රයාත් මේ ස්ථානයට ඇවිල්ලා හැංගිලා හිටියයි කියලා යම්කිසි ජනප්‍රවාදයක් තියෙනවා. ඉතින් මේක ඓතිහාසික ස්ථානයක් මෙන්න තියෙනවා. වසම්මලේ චිත්‍රලෙන්. ඇත්තටම කටාරම් කොටපු ගතියක් වගේ පේනවා. නමුත් මේ මෙන්න බලන්න චිත්‍ර. මේ චිත්‍ර ආරක්ෂා කරගන්න බොහෝ විට උඩින්
ඔව් මේ කටාරමක් තියෙන්නේ ඇත්තටම. මේ කටාරම කියලා කියන්නේ බොහෝ විට රහතන් වහන්සේලා වැඩ සිටි භූමියක් වන්නටත් පුළුවන්. හැබැයි මේ නුවර යුගයේ ඇඳයි කියලා තමයි මේ චිත්‍ර සඳහන් වෙන්නේ. ඉතින් නුවර යුගයට අමතරව ඔබට පේනවා නම් නූතන යුගයේ ඉංග්‍රීසි අක්ෂර එහෙමත් අපේ මානවයෝ ඇවිල්ලා මේවා සටහන් කරලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ ස්මාරක විදිහට, ඒගොල්ලන්ගේ මතක සටහන් විදිහට. නමුත් කටාරම් කොටපු ගල්ලෙනක් මේ තියෙන්නේ. බොහෝ විට රහතන් වහන්සේලා වැඩ සිටින්නට ඇති. ඉතින් මේ ගල්ලෙනින් පල්ලෙහාට ගලාගෙන එන වතුර වැහි කාලෙට පිරෙන මේ වතුර පල්ලෙහා පොකුණකට එකතු කරන්නට ඇති. අපි දන්නේ අතීතයේ කොච්චර සුන්දර දසුණක් මේකේ තියෙන්න ඇද්ද කියලා. එහා පැත්තේ දොරමඩලාව. ඉතින් දොරමඩලාව ආක්‍රමණය කරනකොට යම් යම් අවස්ථාවල පඬුවස්දේව රජතුමාගේ පුතණුවන් පිරිස, මාමලතුළු පිරිස මේ පණ්ඩුල බ්‍රාහ්මණයා හංගලා තිබ්බ මේ කුඩා කුමාරයා අපේ පණ්ඩුකාභය කුමාරයා විටින් විට මේ ස්ථානයට පැමිණිලා මේ ස්ථානයේ රහසිගතව සැඟවිලා සිටියයි කියලා ජනප්‍රවාදී සඳහන් වෙනවා. දැන් මේ වසම්මලේ චිත්‍රලින ඇත්තටම අපිට සිහිගැන්වුවේ සීගිරියේ බිතසිතුවම්. දැන් මේවා සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් තියෙන්නේ. මේකට කිසිම ආරක්ෂාවක් නැහැ. අවු වැසි සුලන් එක්ක මේ තව ටික කලකින් අවුරුද්දකින් දෙකකින් මේ චිත්‍ර මේ පේන්න තියෙන ප්‍රමාණයත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. වසම්මලේ චිත්‍රලෙන් අභියස තියෙන තවත් ගල්ලෙනක් ඔබට පේනවා ඇති. මේකේ දැන් මේ පස් වලින් වැහිලා තියෙන්නේ. මේ පස් යට අතීතයේ මේ මිනිස්සෙකුට ඉන්න පුළුවන් මට්ටමට උසට තියෙන්නේ නැති මේක. ඔබට පේනවා ඇති පොඩි කටාරමක් කොටලා තියෙනවා මේ යට පැත්තේ. ඉතින් මේ වසම්මලේ චිත්‍රලෙන් අභියස තියෙන මේ තවත් ගල්ලෙනක්. මේකේ මේ ඇත්තට මේ පස් වලින් ගොඩ වෙලා දැන් වැහිලා තියෙන්නේ. නමුත් ඔබට පේනවා ඇති මේකේ අඩි 3-4ක් විතර තමයි උස තියෙන්නේ. නමුත් ඔබට පේනවා ඇති මේ යට හොඳින්ම බලන්න මේ තියෙන්නේ දිගටම මේ කටාරම. එතකොට මේක මේ ගල වටේටම මේ කොටලා තියෙනවා. මේ කටාරම කොටලා තියෙනවා කියලා කියන්නේ මේකත් රහතන් වහන්සේලාට පූජා කරපු ගල්ලෙනක්. හැබැයි මෙතන පස් වලින් වැහිලා දැන් තියෙන. සමහර විට මේ බැඳපු ගඩොල් බිත්ති මෙතෙන්ට කඩාගෙන වැටලා මේවා ගොඩ වෙලා ඇති. රහතන් වහන්සේලා බවුන් වඩපු ස්ථාන. ඒ වගේම සමහර විට පණ්ඩුකාභය කුමාරයා වෙනුවෙන් එහෙම නැත්නම් කාශ්‍යප කුමාරයා වෙනුවෙන් මිනිස්සු හදලා දීපු තැන් වෙන්නත් පුළුවන්. ඉතින් මේ තැන තියෙන මේ ගල්ලෙන් වල ඒ පැති බිත්ති වල යම් යම් චිත්‍ර ලක්ෂණයන් තිබ්බයි කියලා තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තවත් එහාට ගියොත් එහෙම මේවත් ඇත්තටම මේ කටාරම් කොටපු ගල්ලෙන් මේවා. ඒවා දැන් ගොඩ වෙලා තියෙන මේ පස් වලින් ගොඩ වෙලා තියෙන ඒවා යට කටාරමක් තියෙනවා. කියන්නේ මේවා ඇතුලේ මිනිස්සු ඉන්න ඇති. මේ පස් උඩ ඉඳන් පස් හොදගෙන ඇවිල්ලා මේවා ඔක්කොම ගොඩ වෙලා තියෙන්නේ දැන්. ඔබට පේනවා ඇති අඩි 2ක පමණ තමයි මේ උස තියෙන්නේ. නමුත් යට මේ ගල යට කටාරමක් තියෙනවා. ඔබට පේනවා ඇති. මෙන්න බලන්න කටාරම. මේ තනිකරම ගල් වලින් නෙලපු ඒ කටාරම මිනිස්සු මේක යට ඉඳගෙන උඩ බලාගෙන මේ කටාරම් නෙලලා තියෙන්නේ. ඉතින් මේවා ගොඩ වෙලා තියෙන්නේ ඇත්තටම. මේවා තව ටික දවසක් යනකොට උඩින් හොදගෙන එන පස් වැටලා මේවා සම්පූර්ණයෙන්ම කාලේ වැලි තලාවන්ගෙන් වැහිලා යාවි. එහා පැත්තේ තියෙනවා තව ගල්ලෙනක්. යමු බලන්න එහා පැත්තෙන්. වසම්මලේ සමහර විට පණ්ඩුකාභය කුමාරයාට මෙතෙන්ට ඇවිල්ලා වසපම් මලේ කියලා කිව්වත් දන්නේ නැහැ. වසම්මලේ කියලා කියන්නේ. ඉතින් මේ අපි යන්නෙත් කටාරම් කොටපු ගල්ලෙනකට. ඔබට පේනවා ඇති මෙතන මේ ගල්ලෙනෙත් කටාරමක් තියෙනවා. මේකත් තරමක් විශාල ගල්ලෙනක්. ඉස්සර
අතීතයේ ඔබට පේනවා ඇති මේ ගල්ලෙන තරමක් විශාලයි. කටාරම තියෙන උඩින් බොහෝ විට සංඝයා වහන්සේලාට පූජා කරපු ස්ථානයක් වන්නටත් පුළුවන්. දහස් ගණනක් සමහර විට අතීතයේ පුරා රහතන් වහන්සේලා මේ වැඩ සිටින්නට ඇති. ඒ වගේම රජවරු කුමාරවරුන්ට ආරක්ෂාව සපයන්නත් ඇති. මේ අපි කලින් දුටුව යම් පහත් මට්ටමක තියෙන ගල්ලෙන එක දැන් ගොඩ වෙලා මේ බිත්ති සමහර විට මේ ප්‍රාකාරයක් විදිහට බැඳලා තිබ්බ බිත්ති කඩාගෙන වැටලා මේ පස් ගොඩ වෙන්නට ඇති. ඉතින් අපි වසම්මලේ චිත්‍රලෙන උඩට පොඩ්ඩක් යන්න බලමු. අපි මේ නැග්ගේ වසම්මලේ චිත්‍රලෙනට පිටිපස්සේ පාරෙන් චිත්‍රලෙන උඩට යන්න හිතාගෙන පොඩක් ගිහිල්ලා බලමු පුළුවන් වෙයිද කියලා. මේ චිත්‍රලෙනේ අනිත් අන්තෙට නැග්ගේ. මේ සගියෝ දෙන්න පොඩක් මාර්ගේ පාදගෙන ඉන්නේ. ඉතින් චිත්‍රලෙනේ එහා පැත්තේ පතුලේ තමයි චිත්‍ර ටික තියෙන්නේ. පිටිපස්සෙන් ඇවිල්ලා නැග්ගේ චිත්‍රලෙන උඩට. ඉතින් පොඩි අමුතු අත්දැකීමක් විඳගන්න ඔයාලත් එන්න. චිත්‍රලෙන පිටිපස්සෙන් ඇවිල්ලා චිත්‍රලෙන උඩට නගින්න. හැබැයි මතක තියාගන්න චිත්‍රලෙන පතුලේ රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියක්. ඒක මතක තියාගන්න. දැන් මේ අපි කලින් දැක්ක අපි අර යටින් තමයි ආවේ. එතකොට මේ නිකන් උගුල් වගේ මේ සකස් කරලා තියෙන. ඉතින් මේවා සමහර විට ওই යෝධයන් දෙතුන් දෙනෙක් කල්ලා මෙහෙම පල්ලෙහාට තල්ලු කරොත් එහෙම මේකල තල්ලු කරන්නත් පුළුවන් වෙයි. සමහර විට මේවා මේ උගුල්ද දන්නෙත් නෑ. මොකද රජවරු රාජකුමාරවරු හිටපු ස්ථානයක් මේක. ඔබට පේනවනේ මෙතනින් එහා ඒ ප්‍රපාතය අපි කලින් මෙතනින් තමයි ආවේ. අර හරිය තමයි චිත්‍රලෙන තියෙන්නේ. මේ තියෙන අවට පරිසරය. මේ චිත්‍රලෙන තියෙන මේ ගල් පර්වත භූමිය උඩ තියෙන විශාල පතොක් ශාකයක් අපි මේ දැක්කේ. මෙච්චර විශාලට වෙවිච්ච පතොක් ශාකයක් සාමාන්‍යයෙන් දුර්ලභ ගණයේ සිද්ධියක්. ඒකත් ඔබට පෙන්වන්න හිතුවා. මෙතනින් එහාට යන්න බෑ. අපි පොඩක් පිටිපස්සෙන් තමයි දැන් මේ ආපහු යන්න හදන්නේ හිටපු පැත්තටම. දැන් බොහෝ විට මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි මේ ගමන යන්නේ. මේ චිත්‍රලෙන උඩින් ඒ ගල උඩින් මේ යන ගමන. දැන් අපි ආවේ චිත්‍රලෙන උඩින් තියෙන මාර්ගයෙන් ඇවිල්ලා චිත්‍රලෙන දිගේ ඇවිල්ලා ආපහු චිත්‍රලෙන ඒ ගල් පර්වතේ පටන් ගන්න තැනටම ආවා. මේ පැත්තේ ටිකක් කැලේ පීරගෙන එන්න ඕන. තනියම නම් එන්න අමාරු වෙයි. මේ වගේ පොඩි පීයක් තියෙන්න ඕන. හැබැයි ගස් වලට හානි කරන්න නෙමෙයි. පොඩක් මග එලි පෙහෙලි කරගෙන එන්න. ඉතින් මේ ප්‍රදේශයේ මේ තනි තලාවල් වල පණ්ඩුකාභය කුමාරයා එහෙම නැත්නම් පළවෙනි කාශ්‍යප කුමාරයා හැම තැනම දුවපැන විදින්න ඇති. ඒ කාලේ ඉතින් රාජපුරුෂයෝත් ඉන්න ඇති සමහර විට මේ තැන්වල අට්ටාල අටවගෙන. නමුත් කොහොම වුණත් අද කවුරුවත් නැහැ. ඔක්කොම කාලේ වැලි තලාවන්ගෙන් වැසිලා ගිහිල්ලා. ඉතින් පතොක් කටු එහෙමත් තියෙනවා. එහා පැත්තෙන් එමු ආපහු හිටපු තැනටම. අපි තවත් උත්සාහයක් දරන්න යන්නේ. අපි මේ මල්ලිලා දෙන්නත් එක්ක මෙතනින් නැගලා චිත්‍රලෙන ඒ කටාරම් කොටපු ගල්ලෙන දිගේ එහා පැත්තට යමු. මෙහෙම පුළුවන් නේ. හරි. දැන් අපි අතන ඉඳන් නැගගෙන උඩට ගොඩ වුණා. ඊට පස්සේ ඉතින් ආයි ආපුයි
මේ ආපු මාර්ගය තමයි. ආයි පොඩ්ඩක් යමු. අතන පුරාවිද්‍යා පුවරුවක් සවි කරලා තියෙනවා. ඒකේ මොනවද තියෙන්නේ කියලා බලමු. හොඳයි. යාළුවනේ අපි දැන් මේ ඉන්නේ වසම්මලේ චිත්‍රලෙන අභියස තියෙන මේ පොකුණ. ඉතින් අතීතයේ අපි කිව්වා ඔබට සඳහන් කරා පණ්ඩුකාභය කුමාරයා සහ කාශ්‍යප කුමාරයා මේ ස්ථානයේ සැඟවිලා ඉන්නට ඇති. ඒ ඉන්න අවස්ථාවල මේකෙන් ජල පහසුව සපයා ගන්නට ඇති. අර තියෙන චිත්‍රලෙන. ඉතින් මෙදින පුරාවිද්‍යා පුවරුවක් මේ සඳහන් වෙනවා පණ්ඩුකාභය කුමරු සැඟවී සිටි ස්ථානයේ ලෙස ජනප්‍රවාදයේ සඳහන් වී ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ රජකල පළමුවන කාශ්‍යප රජතුමාද මේ ස්ථානයේ ආරක්ෂිතව සැඟවී සිටි බව විශ්වාස කෙරේ. මෙහි පුරාණ ලෙනක මහනුවර යුගයට අයත් වේ යයි සැලකිය හැකි නිර්මාණ ලක්ෂණ හා වර්ණයෙන් යුතු සිතුවම් කොටස් දැකගත හැකියි කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පූර්වක් සවි කරලා තියෙනවා. ඉතින් මේකත් එක්තරා මාර්ගයක් වන්නට ඇති. අපි උත්සාහයක් දරලා බලමු ආපහු අපිට පිට වෙන්න පුළුවන්ද කියලා. දැන් මේක අනුරාධපුරයට එන්න සංචාරකයන් සාමාන්‍යයෙන් කිහිප දෙනෙක් ආගිය තැනක් සහ එන තැනක්. ඉතින් මේ චිත්‍ර සංරක්ෂණය කරන්න ආරක්ෂා කරන්න නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේක තව අවුරුදු කීපයකින් මේ චිත්‍ර ටික මේ පාට ටික දිය වෙලා යන්නත් පුළුවන්. මේ හැම තැනකම ඔබට බැලුවොත් යම්කිසි ගොඩනැගිලිවල ලක්ෂණ පේනවා. ඉතින් අපි දැන් බලමු ඒවා මොනවාද කියලා අතීතයේ පැවතියා යයි සිතිය හැකි. බොහෝ විට මේ කවාකාර යම්කිසි ලක්ෂණයක් මෙතන පේන්න තියෙනවා. සමහර විට මෙතන චෛත්‍යයක් තිබුණා වෙන්නටත් පුළුවන් අතීතයේ. මොකද මහරහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියක් නම් මේ අනිවාර්යයෙන්ම මිනිසුන්ට වැඳ පුදා ගැනීමට මහරහතන් වහන්සේලා ඉන්න ඉසව්වෙන් කලින් ඉන්න ඉසව්වට මෙහා පැත්තෙන් මිනිසුන්ට ඇවිල්ලා වන්දනාමාන කරන්න චෛත්‍යයක් එහෙම තියෙන්නට ඇති. නමුත් අද මේ නටබුන් ටික පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. බොහෝ විට මේක මැද්දේ හාරලා විනාශ කරා වෙන්නත් පුළුවන්. මොකද මේ ගල් තලාව මත මේ විදිහට තනින් තන කළුගල් කැට එහෙම තියෙන්නට විදිහක් නැහැ සාමාන්‍යයෙන්. දැන් අපි මේ ඉන්නේ කවාකාර භූමියේ මැද්දේ. ඔබට පේනවා ඇති අර ගල කළු පැහැයි මේ ගල මේ චෛත්‍ය පතුලේ තිබුණා යයි සැලකිය හැකි ගල සුදු පැහැයෙන් තරමක් තියෙන්නේ. කියන්නේ අනාදිමත් කාලයක් තිස්සේ ඒක අවුවැසි සුළං වලට අහුව නොවිච්ච ප්‍රදේශයක් වෙන්නට පුළුවන් මේක. මේක දැන් අද සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා වෙන්නත් පුළුවන්. මිනිස්සු අතීතයේ මේක දකින්න ඇති. අර මිහින්තලා චෛත්‍ය වගේ මේ කඳු මේ ගල් තලාව මත තිබෙන මේ චෛත්‍ය ඒ ගෙවල් දොරවල් වල ඉඳන් මිනිස්සු වන්දනාමාන කරන්නත් ඇති. හැබැයි අද වෙනකොට ඒවා කිසි දෙයක් නෑ. මේක සම්පූර්ණයෙන්ම පාළුවට ගිහිල්ලා තියෙන්නේ. වසම්මලේ චිත්‍රලෙන් අභියසින් අපි සමුගන්නවා. නැවතත් මෙවැනිම දුර්ලභ ගණයේ ස්ථානයකින් හමුවීමේ බලාපොරොත්තු වෙන අපේ සහෝදරයෝ දෙන්න අපිට මග කිව්ව මග එලිපෙහෙලි කරගෙන ආපු අපේ සඳරුවන් සහෝදරයා සහ මිලංග සහෝදරයා අපි සියලු දෙනාම සමුගන්නවා වසම්මලේ චිත්‍රලෙන් අභියස සිට. තෙරුවන් සරණයි. ඒ හරක් ගොවිපොළ ළඟට ඇවිල්ලා එතන අයින දිගේ තියෙන වැට අයින දිගේ තියෙන පාරෙන් එන්න. ඒක තමයි මේ වසම්මලේ චිත්‍රලෙන් වලට එන්න තියෙන පහසුම මාර්ගය. ඉතින් අපි දැන් මේ ආපහු යන්නේ හැරිලා ඒ පාරේ. අන්න අතන ඔබට පේනවා ඇති ගවලෙන ඒ හරක් පට්ටිය නඩත්තු කරන ඒ ස්ථානේ. ඉතින් මෙන්න මේ අයින දිගේ තියෙන වැට අයින දිගේ පාරෙන් ගියොත් ලේසියෙන්ම ඔබට යන්න පුළුවන් මේ වසම්මලේ චිත්‍රලෙන් ළඟට පහසුවෙන්ම. දැන් අපි මේ ඔබට දෙන්නේ ඔබටම මේ ස්ථානයට යන්න පුළුවන් අවස්ථාව. මේ පාරේ යන්න මේ රඹෑව මිහින්තලේ පාර. එතනින් ඔබට පේනම ඇති පුරාවිද්‍යා පුවරුවක් එතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. කොළඹ ඉඳන් යනවා නම් අපි මැප් එක දෙන්නම්. Google ගිහිල්ලා ටයිප් කරලා කොළඹ ඉඳන් වසම්මලේ චිත්‍රලෙන් වලට ගිහිල්ලා ඔබ යන්න ඕන හරියටම මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ පිටුපසට තමයි. ඒ පිටුපසට යන්න ඕන මිහින්තලේ රඹෑව පාරේ ගිහිල්ලා මෙන්න මේ
කියන ස්ථානයෙන් ඇතුළට ඒ කැලේ මැද්දෙන් යන්න ඕන.